අද අපි ක්‍රැකෝ වල ඉන්න දෙවෙනි දවසේ. අද අපි ආවා අවුෂීස් බලන්න. අවුෂීස් කියන්නේ සිරගයක්. සිර ඒ කියන්නේ ඒක ඒගොල්ලෝ කියන්නේ මිනිස්සු ගොඩක් මැරුණු තැන. දෙවන ලෝක යුද්ධ කාලේ. ඒ කියන්නේ විස්තරයක් මම කියන්නම් ඔයාලට. එතකොට අපි දැන් ක්‍රැකෝ වල ඉඳන් තමයි අවුෂීස් වලට ආවේ. ක්‍රැකෝ වල ඉඳන් ට්‍රේන් එකක් තියෙනවා අවුෂීස් වලට එන්න. ඊට පස්සේ එතන මියුසියම් එක ගාවට යන්න බස් එකක යන්න පුළුවන්. මේ ට්‍රේන් එකේ ඇවිල්ලා ඊට පස්සේ බස් එකක් ගන්න පුළුවන්. මේ එතකොට මියුසියම් එක ගාවටම යන්න පුළුවන්. මේ මෙතන හරිද එන්ට්‍රන්ස් එක. අපි දැන් මේ ඇවිල්ලා තියෙන මියුසියම් එකට යන්න එන්ට්‍රන්ස් එක තියෙන තැනට. මේගොල්ලෝ මෙතන ටයිම් එක ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. අපිට අපි බුක් කරපු ටයිම් එකට විනාඩි 15කට කලින් මෙතෙන්ට ආවනම් හරි. ඒ කියන්නේ අපිට මෙතනිනුත් ටිකට් බුක් කරන්න පුළුවන්. අපිට ඔන්ලයින් උත් ටිකට් බුක් කරන්න පුළුවන්. මේ එතකොට අපි ටිකට් එක බුක් කරද්දී අපි ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරනවා. අපි ඉංග්‍රීසි වලින්ද ටුවර් එක යන්නේ එහෙම නැත්නම් පොලිස් වලින්ද කියලා. මෙතනිනුත් අපිට ටිකට් එක ඒ කියන්නේ කැමති ලැන්ග්වේජ් එකකින් අරගන්න පුළුවන්. ඒවා දැන් ඒතර බුක් කරද්දී දැන් ඒතර ඉංග්‍රීසි වලින් තිබ්බේ නෑනේ. නෑ අපි ඉංග්‍රීසි වලින් තිබ්බේ නැති ඉඳ අපි දැන් ෂුවර් නැති ඉඳ මෙතන කොහොමද තත්ත්වය කියලා අපි එන්න කලින් බුක් කරා. ඉතින් අපි පොලිස් ලැන්ග්වේජ් එකක් තමයි බුක් කරේ. දැන් ඉතින් තේරෙන්නේ නැති. අපි අහුව මාරු කරගන්න ඉංග්‍රීසි වලට. ඒත් ඉතින් ඒගොල්ලෝ කිව්වා දැන් බෑ. එහෙනම් අපි අලුත් ටිකට් එකක් බයි කරන්න. දැන් ඉතින් අපි යනවා ඉතින් පොලිස් එකකින් මොනවා කරන්නද? දැන් මම ඔයාලට මේ මියුසියම් එක ගැන විස්තරයක් කියන්න. ඒ කියන්නේ අවුෂීස් කියලා කියන්නේ ගොඩක් මිනිස්සු මරපු තැනක්. ඒක යුද කඳවුරක්. කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ නාසි හමුදාව තමයි මේක මේ පවත්වාගෙන ගිහින් තියෙන්නේ. එතකොට කියන්නේ ඒගොල්ලන්ට විරුද්ධ වෙච්ච යුදෙව්වන් තමයි ගොඩක් මේක ඇතුලේ මරලා තියෙන්නේ. එතකොට ඒ ඇතුළත පොලිස් අයත් ඉඳලා තියෙනවා ගොඩක් අය. මේ ළමයිනුත් මරලා තියෙනවා. කියන්නේ මිලියන 1.3ක් 4ක් විතර වගේ මිනිස්සු ප්‍රමාණයක් මේක ඇතුලේ මරලා තියෙනවා. ළමයිනුත් ලක්ෂ 2ක් විතර මරලා තියෙනවා. ඒ කියන්නේ මරලා තියෙන්නේ මේගොල්ලෝ ගෑස් වලින් ගෑස් ගහලා මරලා තමයි කියලා කියන්නේ. එතකොට ඉතින් මේක ඇතුලේ මිනිස්සු ට්‍රේන් එකකින් තමයි මෙතනට එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ග්‍රෑන්ඩ් නාසි හමුදාවට විරුද්ධ වෙච්ච අය මරණ එක තමයි ඒගොල්ලන්ගේ මේක මරපුර වෙලා තිබුණා තියෙන්නේ. ළමයි මරලා තියෙන්නේ ඉස්සරහා පරපුර නැති කරන්න. එහෙම තමයි ඒගොල්ලෝ ළමයිවත් මරලා තියෙන්නේ. ඉතින් ගොඩක් සතුරු හිතෙන තැනක් නෙමෙයි අද අපි බලන්න ආවේ. ඉතින් දුක හිතෙන තැන. මේ ඉතින් සමහර විට අපිට වීඩියෝ කරන්න බැරි වෙයිනේ. ෆොටෝස් තමයි අපිට දාන්න වෙන්නේ. කියන්නේ ඒ මේක ඇතුලේ හිටපු ඒ කියන්නේ අරගෙන ආපු ඒ සිරකරුවන්ගේ කියන්නේ ඒගොල්ලන්ගේ ඇඳුම් සපත්තු හැම තාම තියෙනවා කියලා ඉතින් අපි බැලුවාම මේ හිස්ටරි එකේ තියෙනවා. ඉතින් අපි ෆොටෝස් අපි දාන්නම් අපිට ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මීට වඩා විස්තර ඕන නම් ඉතින් අරගෙන පොඩ බලන්න Google එකේ නැත්නම් chat GPT. ඕගොල්ලෝ ඉතින් දන්නවා ඇති. කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ ගැන ඉතිහාසය දන්න අය දන්නවා ඇති මේ සිරකන්දවුර ගැන අවුෂීස් කියන්නේ. ගොඩක් ලංකාවේ කට්ටිය දන්නවා ඉතින් හිට්ලර් ගැන. ඔව් හිට්ලර්ගේ කාලේ ඉතින් ලංකාවේ අය දන්නවා ඉතින් ගොඩක් අය දන්නවා මේක ගැන. මේ ඉතින් අපි ඔයාලට ඒක පෙන්නන්න ෆොටෝස් අපිට ගන්න පුළුවන් වුණොත් අපි අරගෙන දාන්නම් වීඩියෝ පොඩ්ඩක් ඉතින් කරන්න පුළුවන් වුණොත් කරන්න. මේ ඉතින් මේගොල්ලෝ කියන්නේ ගෑස් වල ගහලානේ මරලා දෙන. කියන්නේ එකපාර ගොඩක් මරන්න පුළුවන් විදිහට තමයිලු ඒ ගෑස් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ මිනිස්සුන්ව නිකන් අර නාන්න එක යනවා කියලා තමයි ඒව අතුරට ඒ ටැංකිය අතුරට එකන් ගිහින් තියෙන්නේ. ඒනට වතුර නෙමෙයි ඉතින් ගෑස් තමයි ඒවල තියෙන්නේ. ඉතින් ළමයිනුත් ගොඩාක් එහෙම මරලා තියෙනවා කියලා තමයි ඉතින් කියන්නේ හිස්ටරි එකේ. සමහරවිට යන ගමන් දැන් අපි දෙන්න මේ පොලිස් ලැන්ග්වේජ් එකනේ සිලෙක්ට් කරලා අපි දෙන්නට තේරෙන්නේ නැහැ. අපි ඉතින් මාරි බෝඩ් එකක් හරි තිබ්බොත් කියවගෙන යනවා කියලා ඉඳාගෙන යනවා. Veniamo in trappola. Vera Pomperova. දැන් මෙතන ඒ කියන්නේ මියුසියම් එක ඇතුලේ එන්ට්‍රන්ස් එකට ඇවිල්ලා තියෙනවා. අපිට හිතන විදිහට අපි පොලිස් ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගෙන අපිට කියන දේ තේරෙන්නේ හිතන විදිහට මෙතන තමයි එන්ට්‍රන්ස් එක තිබිලා තියෙන්නේ. ඉතින් මේ වටේ තියෙන්නේ
ඒ සිර මැදිරි. මරණේ දොරටුව කියලා තමයි මේකේ තියෙන්නේ. හදුන්නේ. මේ තියෙන මේ ෆොටෝ එකේ මේ ඒගොල්ලෝ එක්කගෙන ආපු. ඉංග්‍රීසි කියලා. මේ බලන්නකො මේ යකඩ කන්නේ. ගයිඩ් ළඟින්ම ගියා නම් එහෙනවා කියන දේ. බ්ලොක් 4 මේ වගේ බ්ලොක් 8ක් තියෙනවා කියලා දෙයක් කිව්වේ. මේ බ්ලොක් 4 material for drawing. Block 5. එකේ ඉඳන් 10 වෙනකම් පන්දල තියෙන කෑම.
Sepatu kandu. අර ට්‍රේන් එකනේ මේගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ ජර්මන් හමුදාව මේ සිරකරුවන්. එතකොට මේ ට්‍රේන් පාර තමයි මේ තියෙන්නේ. සිර කඳවුරට ඇවිල්ලා තියෙන්නේ මේ ට්‍රේන් පාර තමයි. ට්‍රේන් එක ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ මේක බහන්නට කොච්චරක් ලොකුද කියලා මේ ඔක්කොම තියෙන මේවා මෙතනදී ඒගොල්ලෝම වෙන් කරලා තියෙනවා මේ ළමයි වෙනමයි ගෑනුමයි